දැන් අපි කියවන්න යන්නේ early readersලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද 17 වන සිකුරාදා මාතෘකාව තමයි යේසුස් වහන්සේගේ නාමයෙහි බලය. බයිබල් පාඨය සුද්ධ මාර්ක් 16:17 ඉඳන් 18 වෙනකම්. ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්නෝය. ඔවුන් රෝගීන් පිට අත්ලැබූ කලෙහි ඔව්හු සුවය ලබන්නෝය කීසේක. යේසුස් වහන්සේගේ නාමය සිතාගත නොහැකි තරම් බලයෙන් පිරී ඇත. ඔබ ඇදිහිල්ලෙන් උන්වහන්සේගේ නාමය කතා කරන විට යක්ෂයන් හිස නමයි. රෝගයන්ද අතුරුදහන් වන අතර හාස්කම් සිදුවේ. ඔබට කෑගැසීමට හෝ වෙසීමට අවශ්‍ය නැත. බලය තිබෙන්නේ එම නාමය වන අතර එහි ආධිපත්‍ය භාවිතා කිරීමේ වගකීම ඔබ සතුය. පේතෘස් මේ හොඳින් තේරුම් ගත්තේය. දිනක් සුදර්ශන දොරටුවේදී ඔහුට උපතේ සිට කිසිදා ඇවිද නොගිය මිනිසෙකු හමුවිය. සාමාන්‍යයෙන් මිනිසුන් එම මිනිසාට මුදල් ලබා දුන් නමුත් ඊට වඩා හොඳ දෙයක් ඔහුට ඇති බව පේතෘස් දැන සිටියේය. ඔහු නිර්භීතව මෙසේ නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඇවිදින්නයි පැවසීය. එකෙනෙහිම ශක්තිය මෙ මිනිසාගේ කකුල්වලට ඇතුළු වූ අතර ඔහු නැගිට සිට ඇවිදිමින් පැන නැගිමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළේය. කෙතර බුදු හාස්කමක්ද? අදටත් එම නාමය ක්‍රියාත්මක වේ. ඔබ යේසුස් වහන්සේගේ නාමය භාවිතා කරන සෑම අවස්ථාවකම ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වෙනුවට ක්‍රියාත්මක වේ. ඔබගේ ජයග්‍රහණය සහතිකය. මන්ද උන්වහන්සේගේ නාමය කිසිදා අසමත් නොවේ. දැන්වාට පුළුවන් ශුද්ධයහන් 14 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ ඉඳන් 14 වෙනි පදයට එනකන් කියවල සහ පිලිප්පි 2 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ සිට 10 වෙනි පදයට කියවලා අද ඉගෙන ගත්ත දේ තවදුරටත් බලන්න. දැන් අපි ඇදහිල්ලේ ප්‍රකාශනය කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් මට රෝගයට, බියට, යක්ෂයාට සහ සෑම තත්ත්වයකටම ඉහළින් ජයග්‍රහණය ඇත. මම සෑම දිනකම විජයග්‍රහණයේ ජීවත් වෙමි. හලෙලූයා.